අයිබෝන් අදත් කීමෝതെරපි සම්බන්ධව තවත් කාරණා කිහිපයක් කියන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. කලින් මම හිතන්නේ ටිකක් දිග සෙග්මන්ට්ස් දෙකක් අපි කරා කීමෝതെරපි ගැන කොහොමද මේක තීරණය කරන්නේ කීමෝതെරපි දෙනවද කියන එක ඒත් එක්කම මේක දෙන්න ගත්තාම ගෙදෙද්දි වග බලා ගන්න ඕන දේවල් ගැන. දැන් එතනින් එහාට ගිහිල්ලා දැන් මේ කතා කරන්න යන්නේ කීමෝതെරපි එක දුන්නට පස්සේ වෙන්න පුළුවන් side effects මොනවද කියන එක. පොදුවේම ගත්තොත් ගොඩක් අයට එන එක තමයි මම මුලින්ම කියන්නේ short term. ඒ කියන්නේ මේ දින සති කීපයක් ඇතුළත එන්න පුළුවන් side effects. පොදුවෙන් ගත්තොත් එහෙම හැමෝටම එන්න පුළුවන් එක තමයි මහන්සිය නිකන් අර එපා වෙලා වගේ. ඒ කියන්නේ ඇඟට පණ නැහැ, හයිය නැහැ, එනර්ජිටික් නැහැ. අන්න ඒ ගතිය මම හිතන්නේ 80කට 90කටම ඒක එනවා. ඒක සාමාන්‍යයෙන් පොදුවෙම එන දෙයක්. ඊට අමතරව දැන් ඔය කියන කාරණේත් ඇත්තටම සමහරක් වෙලාවට ලෙඩුන්ට පුළුවන් එක දරා ගන්න. දැන් ඔයිට අමතරව එන ඒවත් එක තමයි ටිකක් මේක තත්ත්වේ දරුණු වෙන්නේ. කන්න බෑ. ඒත් එක්කම කෑම සමහරක් අයට දකින්නවත් බෑ. එච්චරටම අපිරියාවක් වෙන වෙලාව තියෙනවා. තව දෙයක් තියෙනවා සමහර කැම જાති කන්න පුළුවන් සමහර කැම જાති එච්චර අල්ලන්නේ නැහැ ෆිට නැහැ. ඊළඟ එක තමයි වොමිට් වෙනවා වගේ. ඒ කියන්නේ සමහරවිට වමන යන්නේ එනවා ඔක්කාරේ. ඒත් එක්කම වමනේ යන වෙලාවලුත් තියෙනවා. ඔය කියන මම මේ දැන් කිව්වේ ඒවත් ගොඩාක් 70කට වගේ එන්න පුළුවන් side effects. දැන් ඔය කියන side effects සාමාන්‍ය සමහරවිට දවසකින් නැත්නම් දවස් දෙක තුනකින් එන්න පුළුවන්. පළවෙනි කීමෝ එකේ ඉඳන්ම එන්න පුළුවන්. ඊට අමතරව කීමෝ පළවෙනි එකේ සතියක් දෙකක් වගේ යනකොට මම අර කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා කොණ්ඩේ යන්න පටන් ගන්නවා. hair loss කියන එක ගොඩක් කීමෝതെරපි වල ප්‍රධානම side effect එකක්. හැබැයි එහෙම නොවන කීමෝതെරපිත් තියෙනවා. පොදුවේ ගත්තොත් කොණ්ඩ යන එක ප්‍රධානම side effect එක. ඒතකොට ඕක සමහරවිට සති කීපයක් යනකොට යන්න ගන්නවා. මේ අර සමහර patient කියන විදිය සමහරකට ඔළුව මෙහෙම අත ගන්නකොට කොණ්ඩේ අහුරක්ම අතට එනවා. ඒ ගානට හුඟක්ම කොණ්ඩේ අඩු වෙන්න ගන්නවා. ඔය කොණ්ඩේ අඩු වෙන එක ඇත්තටම නවත්ත ගන්න කොණ්ඩේ යන එක නවත්ත ගන්න එක ක්‍රමයක් තියෙනවා scalp cooling කියලා සිස්ටම් එකක්. ලංකාවේ වැඩියම පාවිච්චි වෙන්නේ නැහැ. පිටරටවල නම් ඒක විශේෂයෙන්ම UK යුරෝපියන් රටවල ඒක පාවිච්චි වෙනවා. cool cap කියන එක. ඒ කියන්නේ cool cap කියන්නේ අපි කිමෝതെරපි එක යන වෙලාව සහ ඒ කියන්නේ අපි මේ කිමෝതെරපි අපි දැන් පැයක් දෙකක් යනවා කියලා ඊට පැයකට විතර කලින් cool cap එක ඔළුවට දානවා. දාලා පැයක් දෙකක් කිමක යනවා. කිමක ඉවර වෙලා තව පැයක් විතර cool cap එක අපි තියාගෙන ඉන්නවා. ඔය cool cap එකෙන් කරන්නේ ස්කැල්ප් එක කූල් කරලා තියාගන්න එක. මොකද ඒ කිමෝ එක යන වෙලාවේ ස්කැල්ප් එකේ රුධිර වහනය අවම කරලා තියාගත්තාම ඒ කිමෝ එකේ ඉෆෙක්ට් එක ඒ හිස් කබලට උඩින් තියෙන ඒ ආවරණයට බලපානවා අඩුයි. එතකොට ඔළුවේ කෙස් වලට ඒක එන බලපෑම අඩු වෙනවා. ඔන්න ක්‍රමෙන් තමයි ඒ කියන්නේ ස්කැල්ප් කූලින් කියන ක්‍රමෙන් තමයි ඕකට අඩු කරගන්නේ. ඉතින් ඕකත් කූල් කැප් වර්ග තියෙනවා. සමහරක් ඒවා තියෙනවා මෙකැනිකල් කූල් කැප් එකක් තියෙනවා. ඒ කියන්නේ ටිකක් මැෂින් එකකින් වගේ එක ලේසි. නිකන් දාගෙන ඉන්න විතරයි තියෙන්නේ. තව කූල් කැප් එකක් තියෙනවා. අපි ෆ්‍රිජ් එකේ කූල් කරලා ඒ අවශ්‍ය වෙලාවට අරගෙන පාවිච්චි කරන එක. ඉතින් ඒක වියදම පිළිබඳ ප්‍රශ්නයක් තමයි. මොකද ගාන ලොකු වෙනසක් තියෙනවා. ඒ අනුව සමහරක් අයට Taman කැමති කූල් කැප් එක තෝරගන්න පුළුවන්. හැබැයි මම ලංකාවේ දැක්ක විදිහට ලංකාවේ වැඩි මේක පාවිච්චි වෙන්නේ නැහැ. එකක් තමයි මේ තියෙන crowded environment එකත් එක්ක patient to patient මේක පාවිච්චි කරන්න ටිකක් ප්‍රායෝගිකව අමාරුයි. නමුත් අපිට සලකා බලන්න පුළුවන් අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි ඒ cool cap එකත් කීමෝ එකක් දෙකක් විතර ගිහිල්ලා අපිට බලන්න පුළුවන් මේක ඇත්තටම ඉෆෙක්ට් එකක් වෙනවද කියලා. මොකද සමහරක් අයට ඇත්තට මේකේ ලොකු වාසියක් නැති වෙන වෙලාවලුත් තියෙනවා.
ඒ සමහර කයට හරියනවා සමහර කයට හරියන්නේ නැහැ. ඉතින් ඒකත් ඇත්තටම බලන්න පුළුවන් හරියන එක්කෙනෙක්ට නම් ඉදිරියට පාවිච්චි කරන එක හොඳයි. ඊළඟ ඔප්ෂන් එක තමයි කොණ්ඩේ යන එක ඇත්තටම ගොඩක් ඒක මානසිකවත් බලපානවා. එළියට බහින්න බෑ, මිනිස්සුන්ට මූණ දෙන්න බෑ වගේ හැඟීමක් තියෙනවනේ. වික්ස් පාවිච්චි කරන්න පුළුවන්. මොකද පොඩි කාලේ මේ මාස 6ක් 5ක් 6ක් වගේ කාලයකට. ඒතර ඒ කාලය ඇතුළත වික් පාවිච්චි කරලා මේ தත්ත්වය කියන්නේ කොස්මෙටික් ඉෆෙක්ට් එක හදා ගන්න පුළුවන්. මොකද මේක කිමෝ ඉවර කළා මාස 6ක් විතර යනකොට ආයි පාරක් ඔය කොණ්ඩේ එන්න පටන් ගන්නවා. ඉතින් ඔය කොණ්ඩෙන් එතකොට ඊට පස්සේ සමහර කරට හොඳටම කොණ්ඩේ එනවා සමහරවිට තියුණ එකට වඩා වෙනස් එකක් එන්න පුළුවන්. ඒ වගේ ඒ தත්ත්වය මගේ ඇල්ල යනවා. ඒක තමයි hair loss එක. තවත් ටිකක් අමාරු සයිඩ් ඉෆෙක්ට් එකක් තමයි constipation. ඒ කියන්නේ මේ නිකන් වැසිකිලි යන්න තියෙන අමාරුව. টয়ලට් යන්නේ. ඕක ඇත්තටම ඒක අමාරු තත්ත්වයක්. ඉතින් ඕකට සමහර වෙලාවට ડોක්ටර්ස්ලාගෙන් එහෙම නැත්නම් එනකොට නර්සස්ලා දෙනවා අපි ඒ කියන්නේ ඇඩ්වයිස් කරනවා ડોක්ටර්ස්ලාට කියලා බෙහෙත් ඉල්ල ගන්න. ඔකට හරියන බෙහෙත් තියෙනවා. කෑම ಜಾති වලුත් පොඩ්ඩක් ඔකට පොඩි සපෝට් එකක් ගන්න පුළුවන්. බේසිකලි යන එක උනන්දු වෙන ಜಾති කෑම පාවිච්චි කරන එක. ඒත් එක්කම ටැබ්ලට්ස් එහෙම නැත්නම් සිරප් සමහර කරට ටිකක් තත්ත්වය හොඳටම වැඩි නම් එනීම වගේ වෑංගුණත් ඒ තත්ත්වය අඩු කරගන්න පුළුවන්. මොකද ඒ අමාරු ගති අඩු කරගත්තොත් තමයි අපිට කිමෝ එකේට ඊළඟ එකට සාර්ථකව යන්න පුළුවන්. එහෙම කිමෝതെරපි එකේ සාර්ථකත්වය තියෙන්න වෙන්නේ හරීම කාලවකවානුව ඇතුළත ඒ අවශ්‍ය වාර ගන්න දුන්නොත්. ඉතින් ඕක කාලේ වෙනස් වුණත් වාර ගන්න වෙනස් වුණත් ඕකේ කිමෝ එකේ තියෙන ඉෆෙක්ට් එක අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ සයිඩ් ඉෆෙක්ට්ස් හින්දා අපි කිමෝതെරපි එකේ ඒ ඉෆෙක්ට් එක නැති කරගන්න ඕනේ නැහැ. ඕවා තමයි ප්‍රධාන මම කොමන්ලි දකින සයිඩ් ඉෆෙක්ට්ස් ටිකක් තමයි කිව්වේ. ඒවා විසඳ ගන්න විදිහත් මම හිතන්නේ යම්කිසි අවබෝධයක් ඕගලන්ට දැන් ලැබෙන්නේ නැති. ඒ කලින් කිව්වේ අර ෂෝට් ටර්ම් සයිඩ් ඉෆෙක්ට් ඒ කියන්නේ මේ ළඟ එන අතුරු ආබාධ ටික. දැන් මේවා ඒත් එක්කම ටිකක් කාලයද ට්‍රීට්මන්ට් එක ඉවරලා ලෙඩේ හොඳ වෙලා අපි තුම අවුරුද්ද 2ක් 3ක් සමහරට ඊටත් වඩා අවුරුදු 5ක් 6ක් ගියාම ඒත් වෙන අතුරු ආබාධ එන්න පුළුවන්. ඒව ගැනත් පොඩ්ඩක් දැනගෙන ඉන්න එක හොඳයි. සමහරක් අයට විශේෂයෙන්ම කාලයක් යනකම් තියෙන එකක් තමයි ඔය අත්පායවල හිරිය පොඩි හිරි ගතිය. ඒක ගොඩක් වෙලාවට මේ කීමෝതെරපි වලින් ආවට පස්සේ අඩු වෙනවා හොරයි. එතකොට ඔකට පොඩි බෙහෙත් වර්ග තියෙනවා. නමුත් 100%ක් සමහරක් අයට ඉබේම හරියන වෙලාවක් තියෙනවා. හැබැයි 100%ක් හරියන්නේ නැති වෙලාවලුත් තියෙනවා. එතකොට අර ඒක එදිනදා ජීවිතයට බලපාන මට්ටමක නෙමෙයි නම් විඳ දරාගෙන ඉන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට විශේෂ ප්‍රතිකාරකම් වලට යන්න වෙනවා. ඉතින් ඕක එකක් නියුරෝපති එකක් කියන එක. ඒ කියන්නේ ඔය ස්නායු සම්බන්ධයෙන් එන ගැටලුව. තව එකක් තමයි heart එකේ. ඒ කීමෝതെරපි වලින් heart එකට එන ඉෆෙක්ට්ස් සමහරකට අවුරුදු 3-4ක් ගිහිල්ලා වුණත් එන්න පුළුවන්. ඒකින්ද අපි ඒ අදාළ කීමෝ එක දෙනකොට heart එක චෙක් කරනවා. යනකොට ඒ කිමෝ එක යන අතර වාරෙදිත් සැරින් සැරේ heart එක චෙක් කරනවා. සහ ඉවරනාට පස්සෙත් අවශ්‍ය වෙන උනොත් චෙක් කරලා බලනවා. ඉතින් ඔළුවේ තියාගන්න එක හොඳයි මේක ඉවර වෙලා ලෙඩේ හොඳ වෙලා අවුරුදු ගාණක් යනකොට සමහරට ගැටලුවක් ආවොත් පපුවේ අමාරුවක් වගේ ආවොත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න මම මෙහෙම බෙහෙතකුත් ගත්තා මේකෙන් දෙයක් වුණාද කියන එක පොඩ්ඩක් ડોක්ටර්ත් එක්ක කතා කරන්න. තව කීපයක් තියෙනවා ඒ කියන්නේ short term side effects වලට අමතර වෙන long term side effects. විශේෂයෙන්ම මතකය සහ අපි කියන concentrate කරන්න පුළුවන් කියන්නේ ඒකාග්‍රතාවය, මානසික ඒකාග්‍රතාවය. ඔන්න ඔය කාරණා ටිකක් අමාරුයි. කියන්නේ පස්සේ කාලේ කර ඉස්සර තරම්ම මතක තියාගන්න ફોකස් කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඒවත් long term side effects වල කොටසක්. දැන් ගත්තම ඇත්තටම ඉතින් කැන්සර් එකක් වගේ සැර ලෙඩක් හොඳ වුණාට පස්සේ සමහර වෙලාවට මේ වගේ දේවල් ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. ජීවිතේ අපිට එතකොට අර හම්බෙච්ච ලොකු දෙයක් හින්දා අපිට අහිමි වෙන පොඩි දේවල් අමතක කරන්න වෙන වෙලාවලුත් තියෙනවා.
හොඳයි. ඒ සයිඩ් ඉෆෙක්ට්ස් එන. තව මට කලින් කියන්න බැරි වුණ පොයින්ට් එකක් මේකෙදි කියන්න. කිමෝ එක දෙන්න කලින් අපි සූදානම් වෙන්න ඕන කාරණයක් තියෙනවා. විශේෂයෙන්ම තරුණ අය. මොකද තරුණ වයසේදී ඒ කියන්නේ අපි හිතමු දැන් තරුණ වයසේදී කිමෝ එකක් ගත්තාම මේකෙන් එන බලපෑම හින්දා අපේ සමහරලාට සෙක්ෂුවල් හෙල්ත් එකට එහෙම නැත්නම් රීප්‍රොඩක්ටිව් හෙල්ත් එකට බලපෑමක් වෙනවා. ඒ කියන්නේ තව ළමයෙක් හදන්න තියෙන අවස්ථාව නැති වෙන්න පුළුවන්. ඒකින්ද කිමෝ එක දෙන්න කලින් අපිට පුළුවන් ඒ බීජ ඒ කියන්නේ අපි හිතමු ඕවම් හරි ස්පර්ම්ස් හරි ප්‍රිසර්ව් කරලා තියාගන්න. ඒ කියන්නේ කලින් ඒවා අරගෙන ඒවා සුරක්ෂිත කරලා තියාගන්න. ලංකාවේ ඒකට පහසුකම් තියෙනවා. එතකොට එහෙම කරාම කිමෝ එක දීලා අපි හිතමු ඩිම්බ කෝෂ වලට එහෙම නැත්නම් ඒ එක්ස් වලට ප්‍රශ්නයක් වුණොත් පස්සේ කාලෙක ඒ තමන්ගෙම පටක වලින් ළමෙක් හදාගන්න අවස්ථාව ඒ ලෙඩාට තියෙනවා. ඉතින් එහෙම දෙයක් ගැන තමන් හිතනවා නම් පස්සේ කාලෙක එහෙම දෙයක් ගැන හිතනවා නම් ડોක්ටර්ත් එක්ක ඒක විශේෂයෙන්ම ඔන්කොලොජිස්ට් එක්ක ඒක කතා කරන්න. එතකොට ඒකට අවශ්‍ය කටයුතු සූදානම් කළා දී. තව දෙයක් තමයි මේ කාලය තුළත ඇත්තටම සෙක්ෂුවල් ඇක්ටිවිටීස් ගොඩක් වෙලාවට අඩපණ වෙනවා තියෙනවා. ඉතින් ඕකත් මොකද මේක මානසිකත්වයත් එක්ක ගොඩක් මම කලින් කිව්වා වගේ මේක ඇන්සයිටි එක වැඩි, තරහ යනවා වැඩි, මූඩ් එක හොඳ නැහැ. එතකොට ඒවා අඩපණ වෙනවා. ඒක පොඩ්ඩක් දැනගෙන ඉන්න එක හොඳයි. දැන් මේ ඔය සම්බන්ධව විශේෂ උපදෙස් ඕන නම් ඔන්කොලොජිස්ට් කෙනෙක්ව හම්බ වෙන්න. එතකොට ඒවා සමනය කරගන්න, ඒවා අඩු කරගන්න විදිය ගැන කියලා දෙන්න පුළුවන්. ඔව්. දැන් මම හිතන්නේ අපි කිමෝതെරපි සම්බන්ධයෙන් පහුගිය වීඩියෝස් වල පොඩි ෂෝට් වීඩියෝස් වල ගොඩක් දේවල් කතා කරා. තවත් ඕගලන්ට දැනගන්න විස්තරාත්මකව දැනගන්න මොන හරි දෙයක් තියෙනවා නම් මේ වීඩියෝස් ඕනම එකක යටින් කමෙන්ට් කරන්න. අවශ්‍ය දේ කමෙන්ට් කරන්න. ඒ අනුව අපි ඊළඟ වීඩියෝස් වලදී මේ ගැන වැඩිපුර වඩාත් විස්තරාත්මකව කියා දෙන්න. ඉතින් මේ කීමෝതെරපි කරන අවසාන වශයෙන් මේ සේරම දැනගෙන පොසිටිව් වයිබ් එකකින් කීමෝതെරපි එකට මුහුණ දෙන්න. මොකද ලෙඩේ හොඳ වෙනවා කියන එක තමයි අපිට හම්බ වෙන හොඳම රිවෝඩ් එක. එතකොට අපිට පොඩි අපහසුතාවයන් විඳදරා ගන්න එකත් පොසිටිව් දෙයක්. මේකින්ද මේක පොසිටිව් විදිහට ලෙඩේට මුහුණ දීලා පවුල් හැමෝගෙම සහයෝගයත් එක්ක කැන්සර් කියන එක අයින් කළා දාලා ජීවිතේ ආයි back to normal කරගන්න පුළුවන්.